Hello guys, කොහමද? ඉතින් අද ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් ගේන්න හිතුණා. මගේ first demo order එකෙන් මම මොනවද ගත්තේ කියලා බලමු. මේක මගේ first order එක නිසා මම ටිකක් පොඩි දේවල් ටිකක් තමයි order කළේ. මොකද මේ දවස්වල කට්ටිය අතර කතා වෙනවානේ demo එකෙන් දාන orders එන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා පොඩි දේවල් ටිකක් තමයි මම මුලින් ගත්තේ. මුලින්ම මම පෙන්නන්නම් මගේ ෆෝන් එකට මං ගත්ත බැක් කවර් එක. ඉතින් මේක වෙනස් ටයිප් එකේ බැක් කවර් එකක්. මං හිතුවට වඩා නම් චුට්ටක් වෙනස් මේක. මෙන්න මේ ස්නේක් ඩිසයින් එකට එන බැක් කවර් එක තමයි මම ඕඩර් කළේ. මේකේ අර බැක් කවර් එක කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන බැක් කවර්ස් වලට වඩා වෙනස්. මේකේ නිකන් අර නෝමලි කේස් එක විතරයි එන්නේ. ඒක මෙන්න මේ විදිහට තමයි තිබ්බේ. හැබැයි ක්වොලිටි එක අතින් නම් ගොඩක් හොඳයි. මේක අර රබර් එකක් වගේ තමයි හොඳට ඒ කියන්නේ කැඩෙන්න බලන්නේ නැහැ ඉක්මනට. ක්වොලිටි එක අතින් නම් ගොඩක් හොඳයි කියලා මට හිතුණා. මේකේ ප්‍රයිස් එක ගැන කිව්වොත් මම මේක ගත්තී මේක 900 ගාණක් තමයි උනේ. දැන් නම් 1000 ගාණක් ස්ක්‍රීන් එකේ පෙන්නනවා. ඉතින් ඔයාලට මේ ප්‍රොඩක්ට්ස් වල ලින්ක්ස් ඕන නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඒ දේවල් ෂෙයා කරන්නම්. ඉතින් ක්ලෝස් අප් වීඩියෝ එකකුත් මම දැම්ම ඔයාලට මේ ක්වොලිටි එක කොහොමද කියලා බලා ගන්න. ඊට පස්සේ මම දැම්මා ෆෝන් එකටම ලෙන්ස් ප්‍රොටෙක්ටර් එකක්. ඉතින් ඒකත් මම බැක් කවර් එකටම මැච් කරලා ගෝල්ඩ් කලර් එකකින් තමයි ගත්තේ. ඒක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒකත් ගොඩක් හොඳ ක්වොලිටි එකට තිබ්බා. ඒ ප්‍රොඩක්ට්ස් දෙක ගැන නම් මට සෑහෙන්න පුළුවන්. ප්‍රයිස් එකේ හැටියට ගොඩක් worth හොඳ ක්වොලිටි එකකට තිබ්බා. ඉතින් මේකට වෙනම අර වෙට් ටිෂු එකයි ඩ්‍රයි ටිෂු එකයි ඒගොල්ලෝ එවනවා. මේක 200 ගානකට තමයි මම ගත්තේ. ඒක නම් ප්‍රයිසස් තාම වෙනස් වෙලා නැහැ. කලින් පෙන්නපු බැක් කවර් එකේ නම් ප්‍රයිසස් ටිකක් වෙනස් වෙලා තියෙනවා දැන් බලද්දී. demo එකේ ප්‍රොඩක්ට්ස් ගනිද්දී එක සේලර්ස්ලගෙන් සේලර්ස්ලට ප්‍රොඩක්ට්ස් වල ගණන් වෙනස් වෙනවා. ඉතින් ඔයාලා ටිකක් සර්ච් කරලා බලලා ටිකක් අඩුවට තියෙන ඒවා ගන්න. මොකද අපිට රිවිව්ස් එහෙමත් බලලා ගන්න පුළුවන් නිසා අඩු ගානකට තියෙන හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක 200 ගානයි උනේ. මෙහෙන් ගන්න ගියා නම් ඇත්තටම ලොකු ගාණක් වෙනවා. ඉතින් ප්‍රයිස් එකේ හැටියට worth. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ ටූල් එක. මේක අර අපිට නෝස් එකේ තියෙන black heads white heads අයින් කරන්නත් ගන්න පුළුවන්. ඉතින් මේක රුපියල් 173කට තමයි මම ගත්තේ. මේක මම ගොඩක්ම ගත්තේ අර අපි මේකප් කරාට පස්සේ අපේ ඕපන් පෝසස් වල එහෙම මේකප් ඉතුරු වෙලා තියෙනවනේ. ඉතින් ඒවා අපි normal උඩින් ක්ලෙන්සර් කරාට ඇත්තටම අයින් වෙන්නේ නැහැ. ඉතින් මේකෙන් හොඳට බ්‍රෂ් කරලා අතුල්ලලා අපිට මේකප් ටික රිමූව් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඒ ටූල් එක ගත්තේ. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේක ලිප් ග්ලොස් එකක්. මේකෙත් ගොඩක් කලර් ෂේඩ්ස් තිබ්බා. ඉතින් මෙන්න මේ කලර් එක තමයි මම ගත්තේ. ඉතින් මේකට නම් මම ගොඩක් ආස වුණේ නැහැ. මොකද මේ ලිප් ග්ලොස් එක ඇප්ලයි කරාට පස්සේ ගොඩක් අර ලිප් එකේ අමුතුවට දැනෙනවා. කියන්නේ අර ලිප් එක ටිකක් බර ගතියක් දැනෙනවා මේ ග්ලොස් එක ඇප්ලයි කරාට පස්සේ. ඉතින් මේකට නම් මම එච්චර ආස වුණේ නැහැ. හැබැයි ප්‍රයිස් එකේ හැටියට ලොකු අවුලකුත් නැහැ. මේ ලිප් ග්ලොස් එක අර ගොඩක් ඝනකමයි වගේ ඇප්ලයි කරාම ඒකයි මං හිතන්නේ ලිප් එකේ අර බර ගතියක් වගේ දැනෙන්නේ. මේක මට මතක විදිහට මේකේ ප්‍රයිස් එක උනේ 300 ගානකට මම ගත්තේ. හැබැයි දැන් නම් මේක 400 ගානක් තමයි වෙන්නන්නේ. ඊට පස්සේ මම ගත්තා ලිප්ස්ටික් එකක්. ඒකත් ලිප් ග්ලොස් කියලා තමයි තිබ්බේ. හැබැයි ඒක නම් අර ෂයිනි ග්ලොස් එකක් නෙවෙයි. ඒක මැට් ලුක් එකකට එනවා ඩ්‍රයි වෙද්දි. ඒකෙත් පින්ක් කලර් ෂේඩ් එකක් තමයි මම ගත්තේ. මේ වගේ අර සීල් පැකින් තමයි ආවේ. මේක පොලිතින් එකකින් කවර් කරලා තමයි බොක්ස් එක තිබ්බේ. මම මේ පාර්සල් එක කලින් ඕපන් කරලා බලපු නිසා තමයි ඒවා අයින් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කලර් එක තමයි මම ගත්තේ. කලර්ස් වල නම්බර්ස් ඔයාලට දාලා තියෙන්නේ. මේක මම ගත්තේ මේකත් මම 300 ගානකට තමයි ගත්තේ. ඒත් හැබැයි ඒකත් දැන් 400ක් ප්‍රයිස් එක පෙන්නනවා. ඉතින් මේක නම් මේකේ කලර් එකට නම් මම එච්චර ආස වුණේ නැහැ. මොකද මේක අර හයිලයිට් කලර් එකක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර
මේගොල්ලෝ පෙන්නපු කලයකට වඩා ටිකක් හයිලයිට් විදිහට තමයි මේක ඇප්ලයි කළාට පස්සේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකටත් මම ලොකුවට කැමති වුණේ නැහැ. හැබැයි ක්වොලිටි එක නම් හොඳයි. මොකද මම මේක ඇප්ලයි කරලා ඊට පස්සේදී වොෂ් කරා සබන් දාලා. හැබැයි එකපාරටම රිමූව් වෙලා ගියේ නැහැ. ටිකක් අදුල්ලලා තමයි ඒක රිමූව් කරන්න උනේ. ඉතින් අර වෝටර් ප්‍රූෆ් ඒක නිසා ටිකක් ලොං ලාස්ටිං ප්‍රොඩක්ට් එකක් කියලා මට හිතෙනවා. මේ පාර්සල් එකේ තිබ්බ ප්‍රොඩක්ට්ස් වලින් මම ආසම වුණ ප්‍රොඩක්ට් එක තමයි මේක. අපි බලමු ඒ මොකක්ද කියලා. ඉතින් ඒ අතරේ ඔයාලත් එක්ක මේ දේ ෂෙයා කරගන්න හිතුණා. දැන් මේ දවස්වල ගොඩක් අය කියනවා තෙමු එකේ ඕඩර්ස් එන්න පරක්කුයි, සමහර ඕඩර්ස් ඩිලිවර් කරන්නේ නැහැ කියලා. ඉතින් මට මේ පාර්සල් එක ආවේ ස්කයිනෙට් කියන courier service එකෙන්. ඒගොල්ලොන්ගේ නම් මම දන්න තරමින් දවස් 7ක් හෝ 8ක් ඇතුළත අනිවාර්යෙන්ම අපිට පාර්සල් ගෙනත් දෙනවා. තව courier service තියෙනවා. ඒගොල්ලොන්ගෙන් තමයි මං හිතන්නේ පාර්සල් පරක්කු එන්නේ. ඉතින් ඒක එහෙම්ම තමයි අපිට courier service එක තෝරලා එවන්නේ. ඒක නිසා අපිට කරන්න දෙයක් නැහැ. වෙලාවට මට මේ පාර්සල් එක ලැබුණේ Skynet කියන courier service එකෙන්. මම ගොඩක් වීඩියෝස් වලත් දැක්කා Skynet එක හරහා එන පාර්සල් ඉක්මනට ඩිලිවර් කරනවා කියලා. ඉතින් මේ කතාව අතරේ ඔයාලට පේන්නේ නැති මේ ප්‍රොඩක්ට් එක කොච්චර ලස්සනයිද කියලා. මාරම ක්වොලිටි එකට තිබ්බ මේ අයි ෂැඩෝ පැලට් එක. ඉතින් මේක තෙමු එකේ දැක්කට පස්සේ මට ආස හිතුණා මේකේ පැස්ටල් කලර්ස් තියෙන්නේ. ඉතින් ඒක ඒගොල්ලෝ දාලා තිබ්බ විදිහටම ලස්සනටම ප්‍රොඩක්ට් එක තිබ්බ ගෙන්නුවට පස්සේ ඉතින් මට හිතෙනවා මේ ප්‍රොඩක්ට් එක highly pigmented කියලා. මොකද හරිම චුට්ටක් ඇප්ලයි කළත් හොඳට ඇප්ලයි වෙනවා මේක. ඉතින් මං හිතනවා මේ ප්‍රොඩක්ට් එක හොඳ ක්වොලිටි එකට තියෙනවා කියලා. අනිවාර්යෙන්ම මේ ප්‍රොඩක්ට් එකේ ලින්ක්ස් ඕනි නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ලින්ක්ස් ෂෙයා කරන්නම්. මේ අයිෂැඩෝ පැලට් එක මම 1467කට තමයි ගත්තේ. දැන් නම් මේක 2047ක් පෙන්නනවා. ඉතින් 1400 ගානකට වගේ මේ වගේ අයිෂැඩෝ පැලට් එකක් ලංකාවෙන් නම් මේ ප්‍රයිස් එකට ගන්න බැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ප්‍රොඩක්ට් එක ගොඩක් worth කියලා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම ඕඩර් කරලා බලන්න. මේ ප්‍රොඩක්ට් එක නම් මාරම ක්වොලිටි. මම ඔයාලට මුලිනුත් කිව්වා මේක මගේ ෆස්ට් තෙමු ඕඩර් එක. ඉතින් ඒක නිසා චූටි බඩු ටිකක් තමයි මම මුලින්ම ගෙන්නුවේ. මොකද ඒ විදිහ නැද්ද දන්නෙත් නෑනේ. ඒක නිසා ඉතින් මට මේ ප්‍රොඩක්ට්ස් ටිකට 3000 ගාණක් තමයි ගියේ. 3400 ගාණක් මට මතක විදිහට. ඉතින් එහෙනම් අපි සෙකන්ඩ් තෙමු ඕඩර් එකෙන් හමු වෙමු. ඉතින් ඒකත් මම අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක වීඩියෝ එකකින් ෂෙයා කරගන්නම්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. බයි බයි.